අරනායක ප්‍රාදේශීය සභාවේ නව සභාපති මංජුල සෙනවිරත්න මැතිතුමාගේ අති උදාරතර සංකල්පයක් පරිදි අරනායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අරනායක පොලිසිය හා අනිකුත් රාජ්‍ය ආයතන එක්ව දිප්පිටිය වෙළඳ ප්‍රජාවගේ හා ප්‍රදේශීය අනිකුත් ව්‍යාපාරිකයින්ගේ මුල්‍ය දායකත්වයෙන් අරනායක ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරන පොසොන් මංගල්‍ය 2026 අරනායක පුරවරයේ ප්‍රථම වතාවට අති උත්කර්ෂවත් අයුරින් විවිධ ආලෝක රටාවන්ගින් හැඩවුණ නගරය හා දර්ශනීය තොරන් පහන් කූඩු ප්‍රදර්ශන හා තරඟ විරිදු ගායනා හා භක්ති ගීත ගායනාවලින් සුපෝෂිතව ඔබට දැක බලා ගැනීමේ පුණ්‍ය අවස්ථාව එළඹී ඇත. මට අද ශේෂ වූයේ හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින්නෝ අනේ පිඩු සිටු පුතුට මෙන් ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. මෙම උතුම් පින්කම පැවැත්වෙන තෙදින පුරාවටම දන්සල් ගණනාවක්ම නගරයේ දැකගත හැකි වී අතර ඉන් ප්‍රධාන දන්සල් අතර ජූනි 27 වන දින ශශිකනුවන් පදනම සාදර අනුග්‍රහයෙන් පවත්වන දූම්තේල් බත් දන්සල හා අයිස්ක්‍රීම් දන්සලත් ජූනි 28 වන දින අරනායක ප්‍රාදේශීය සභාව හා වෙළඳ ප්‍රජාවගේ සහයෝගයෙන් පැවැත් වූ ෆ්‍රයිඩ් රයිස් දන්සල හා සෙත්මින් අධ්‍යාපන ආයතන විසින් ලබා දුන් අයිස්ක්‍රීම් දන්සලත් දැක බලාගත හැකි විය. අවසන් දින එනම් ජූනි 29 වන දින මේ උතුම් පින්කමේ නිර්මාතෘතුමන් වන ගරු සභාපති මංජුල සෙනවිරත්න මැතිතුමා හා එතුමාගේ ගම්මානය එනම් දුම්දෙණිය තරුණ කැල එක්ව ලබා දුන් ෆ්‍රයිඩ් රයිස් දන්සල සඳහාද පින්වත් ඔබ සැමට සහභාගී වීමට අවස්ථාව උදා වීය. ඔබත් මේ උතුම් පින්කම සියසින් දැක බලා මෙත්සිත ඇති කර ගැනීමට අප හා එක් වූ සැමට අපගේ හෘදයාංගීය ස්තුතිය. සරණ දනා සුවය සොයා මැවෙන දනා දැවෙන සැමා තැළුණු සිතින් සසර දුකින් පිපුණු එක දුම
හිත දුක වාවන බුදු බණ පදයක මිහිර දකිමි නිබඳේ මිහිර දකිමි නිබඳේ සකල සතම බොදු බැතියෙන් නමදින දුර හැර හැම භේදේ සොගත තථාගත ලෝක සිවංකර සම්බුදු සිරිපාදේ 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 අයවන් අදින නායක ආස්වාදයෙන් සංවිධානය කරන සභාවේ ගෞරවන නිකුත් රාජ්‍ය ආයතනත් එක්ක සංවිධානය කරන කුසල කලාපයේ අවසාන දිනේ අතරම දාමත් සතුටුදායක අවස්ථාවක් විශේෂයෙන්ම අපිට ශාල ජනතාවක් කෙනෙකුට මේ කුසල කලාපයේ ඉතිරිලා තියෙනවා. කාලයක් පුරාවට මේ අපේ බෞද්ධ සාහිත්‍ය බෞද්ධ සංස්කෘතිය තුළ යම් වැඩසටහන් විවිධ නිර්මාණ සියල්ල නැති කියලා තිබුණා. ඉතින් ඒකට පිළිවෙලක් විදිහට තමයි අපි මේ කුසල කලාපයේ සංවිධානය කරේ. තාමත් සාර්ථකව දවස් ජනගහනයක සහභාගීත්වයෙන් අද වෙනකොට මේ පැවැත්වීගෙන යනවා. විශේෂයෙන්ම ඉතාම සතුටුදායකයි අපිට අර්ණාග විශේෂ තත්ත්වයක් තමයි අර්ණාග විශ්වාස ලුණාට වෙලා විදිහේ ලොකු විශාල අපදාවට ලක් වුණු ප්‍රදේශයක්. ඒ සියලු දෙනා වෙනුවෙන් අපිට අර්ණාග ජනතාව වෙනුවෙන් අර්ණාග ජනතාවට සේවය කිරීමට අත්දැකලා තියෙන අපිට මේ අවස්ථාවේදී ඒ ජනතාව වෙනුවෙන් මේ වගේ දෙයක් හරි මේ වගේ සංවිධානය කරලා හරි ඒගොල්ලෝගේ සිත් සතන් බහන් කිරීමට අපිට හැකියාවක් ලැබුණා නම් ඒ ජනතා නියෝජිතයෙක් විදිහට ජනතා නියෝජිත වෙන හැටියට අප සතු වෙන අවස්ථාවක් තමයි ඉතින් විශේෂයෙන් විශාල ජනගහනයක් සම්බන්ධ වෙලා පවත්වන මේ වැඩසටහනට ඒ ආශිර්වාදයේ සිද්ධිය ලබා දුන්න අය අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මොකද දුල්ලේ ගමේ තරුණ ප්‍රජාව මගේ ආදර්ශ මව්ගමේ තරුණ ප්‍රජාව ඒ වගේම දික්පිටිය නගරයේ සියලුම විවිධ ප්‍රජාව අරුණාචල නගරයේ අනිකුත් අරුණාචල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ විවිධ ප්‍රජාව ඒත් එක්කම අපේ යාගල සමුදාය බලයේ ප්‍රධාන සංවිධායකතුමා ඒ වගේම අපේ සුරේ සෝමදාස මහත්මයා
කලියම සමුදායකතුමා විශේෂයෙන්ම මේ වගේම ශාසක නුවන් රජතුමා ඒ වගේ සියලු දෙනාම විශේෂ සහයෝගයක් දුන්නා අර්ණායක සමාජ මිලක සම සමුදායක ශාසක නුවන් රජතුමාට සහයෝගය ලබා දුන්නා. ඉතින් මේ සියලු දෙනාගේ සහභාගීත්වයෙන් ශක්තියෙන් තමයි මේ වැඩසටහන සම්පූර්ණ කරේ. අපේ බෞද්ධ ජනතාව වෙනුවෙන් අපිට ඉස්ලාම් අපේ සහෝදරත්වයේ ඒ වගේම දමිළ සහෝදරත්වයේ කියන සියලු දෙනා මේ වැඩසටහන සාර්ථක කරගන්නට උදව් පහර කළා. ඒ සියලු දෙනාට ස්තුතිය මේ අවස්ථාවේ පුද කරනවා. මම හිතන්නේ නවතවතාවක් මේ වැඩසටහන සංගායනය කරනකොට මේකට වඩා පහසුයි අපි ඒක සමතුලිත සාර්ථක කරගෙන විශ්වාසයෙන් මොකද කියනවා. ඉතින් අපි අතරම ආත්මාභිමානීය සතුටක් ලබනවා. ඒ සතුට මම හිතන්නේ අපේ ජනතාව වෙනුවෙන් ඒ වගේම අර්ණායක ප්‍රාසභාවේ ලේකම්තුමා ඒ වගේම අපේ අර්ණායක ප්‍රාසභාවේ උපසභාපතිතුමිය ඒ වගේම මන්ත්‍රීවරු ලේකම්තුමා ඇතුළු ඒ වගේම අපේ අර්ණායක ප්‍රාසභාවේ කාර්ය මණ්ඩලය ඇතුළු සියලු දෙනා තමම මේ සතුට සියලු දෙනා වගේ දුක් විඳිනවා. ඒ සියලු දෙනාට සුරක්ෂා ප්‍රාර්ථනා කරනවා. යම් අවස්ථාවක මේ වගේ සම්බන්ධව ඉහළට කරලා මේ වගේම සාර්ථක කරගන්න අවස්ථාව ලබා දෙන්න කියලා අර්ණායක ජනතාවට ඉල්ලා සිටිනවා.